යමෙක් කුමක් පතන්නේද? ඒකාන්ත වශයෙන් මේක යාට ලැබෙන්නේමය. මක් නිසාද? කුමක් ලැබෙන්න හැද්ද? ඒ දේ තමයි යා පතන්නේ. ලැබෙන්නේ නැති එක එයාට පතන්න බෑ. පතන්න බැරි නිසා ඒක කවදාකවත් එයාට ලැබෙන්නේ නැහැ. එයා කුමක් පතනවද? ඒක නියත වශයෙන් එයාට ලැබෙන්න තියෙන එක. ඒ නිසා ඒක පතන්නේ. එහෙනම් ඒක ඒකාන්ත වශයෙන් එයාට ලැබෙනවා. ඒක විශ්ව ධර්මතාවය. ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. ඒ ලැබෙන්න තියෙන ඉඳ තමයි යට හිතෙන්නේ ඒක. එයා පතන්නේ එයාට ලැබෙන්න තියෙන ඉඳ. නැත්නම් එයාට හිතෙන්න බෑ. එමෙ හිතුණා නම් එයා ප්‍රඥාවන්ත නෑ දැනගන්න එන මේක මට ලැබෙන්න තියෙන එකක්. ඒකයි මට මේව හිතෙන්නේ. එන ඒකාන්ත වශයෙන් මේක ලැබෙනවා. ඒ හින්දාම එයාට ලැබෙනවා ඒක. ලැබෙන දේ, ලැබෙන්න තියෙන දේ කවදාකවත් නොලැබී තියෙන්නේ නෑ. නොලැබී තියෙන දේ කොච්චර උත්සාහ කරත් කොච්චර ලබා ගත්තත් ඒක කවදාකවත් එයා ළඟ රැඳෙන්නේ නැහැ. මේක කර්මයේ තියෙන විශේෂ ධර්මතාවය. ඒක කවදාකවත් එයා ළඟ රැඳෙන්නේ නැහැ. ඇයි යාට නොලැබෙන්න තියෙන එක? එයා කොච්චර ගත්තත් ඒක රැඳෙන්නේ නැහැ. හැබැයි ලැබෙන්න තියෙන දේ, ලබන්න තියෙන දේ ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. ඒක වළක්වන්නත් බෑ යාට.